කතාවක් කියන්නකෝ. කතාවක්. Okay. කතාවක් නේ. Okay. තෝමස් එඩිසන් දන්නවද? තෝමස් එඩිසන් තමයි මුලින්ම ලයිට් එක බල්බ් එක හොයාගත්තේ. තෝමස් එඩිසන් එයා ග්‍රේට් ඉන්වෙන්ටර් කෙනෙක්. ඇමරිකන් ඉන්වෙන්ටර් කෙනෙක්. ඒ වගේම එයා බිස්නස්මන්. එයාට කවදාකවත් බිස්නස් පාර්ට්නර්ස්ලා හිටියේ නැහැ. බිස්නස් පාර්ට්නර්ලා හිටියේ නැහැ. මෙතන එනවා බාන්ස් කියලා එක්කෙනෙක්. බාන්ස්ට කොහොම හරි ඕන වෙනවා තෝමස්ගේ බිස්නස් පාර්ට්නර් වෙන්න. ඉතින් මෙයා ගිහිල්ලා අහනවා. මෙයා එදා ඔෆිස් එකට එනකොට මෙයා ඇඳලා තියෙන විදිය දැක්කම මේ එඩිසන්ගේ ඔෆිස් එකේ කට්ටියට විහිළුවක් වෙනවා. මෙන්න ඇවිල්ලා තියෙන. ඒතර මෙයා කියනවා මේ මට බිස්නස් පාර්ට්නර් කෙනෙක් වෙන්න ඕනේ කියලා මෙයාත් එක්ක. ඒතර අර ඔෆිස් එකේ කට්ටියට හොඳටම හිනා. හරිද? ඒත් මෙයා ඉඳලා කොහොම හරි එඩිසන්ව හම්බ වෙනවා. එඩිසන් හම්බෙලා මෙයා මේක කතා කරාම එඩිසන් මොකක්ද දන්නවනේ මෙයාට දෙන්නේ? මෙයාට දෙනවා එඩිසන්ගේ මේකේ ක්ලීනින් ජොබ් එක. හරිද? ක්ලීන් කරන්න යාගේ අර මැෂින්ස් තියෙන ඒවා ක්ලීන් කරන්න හොඳයි. ඒතර කොහොම හරි ඔතන බාන්සෝක බාර ගන්නවා. බාන්ස් අතරින් නෑ වැඩි. බාන්සෝක බාර අරගෙන බාන්ස් ඔය වැඩි අවුරුදු දෙකක් කරනවා. දෙකක් කොහොම කරලා කොහොම හරි එක දවසක් ඔන්න එනවා තෝමස් ගේ එනවා එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් එඩිෆෝන් කියලා. මේකෙන් රෙකෝඩ් කරන එක තමයි කරන්නේ. ඉතින් මෙන්න මේ එඩිෆෝන් එක මාකට් එකට දැම්මට පස්සේ ස්ටාෆ් කියනවා මේක නම් වෙන්නේ නෑ මේක විකුණ ගන්න අමාරුයි කියලා. ඒතර බාන්ස් මොකද දන්නවද කරන්නේ? බාන්ස් මේකට ප්ලෑන් එකක් හදලා මේක විකුණා ගන්න කොහොම හරි විදියක් එඩිසන්ට දානවා. එඩිසන් ඉස්සෙල්ලාම බලන් හිටියා මෙයා කිසි ප්‍රශ්නයක් නැතුව කරන දේ ඉතාම උනන්දුවෙන් කරනවා. එයා බලාපොරොත්තු වෙනවට වැඩි කරනවා. ඒකත් එක්කම බාන්ස්ගේ ප්ලෑන් එක මෙන්න මේ උනන්දුවත් එක්ක බාන්ස් කොහොම හරි එඩිෆෝනුත් විකුණනවා. මේක සාර්ථක වෙනවා. ඉතින් තෝමස් එඩිසන්ගේ කොහොම හරි හිටපු එකම බිස්නස් පාර්ට්නර් කෙනෙක් විදිහට බාන්ස් කොහොම හරි තැන දිනා ගන්නවා. මේකෙන් මොකද්ද දෝනි වා ඉගෙන ගත්තේ? ඉගෙන ගත්ත දේ තමයි ජීවිතේ මොනවා හරි ජය ගන්න එක්ස්ට්‍රා මයිල් එකක් සමහරලාට යන්න ඕනේ. සමහරලාට වැඩ කරනවට වැඩිය චුට්ටක් වැඩියෙන් කරන්න ඕනේ. රයිට්? හැමදේම තමන් කරනවට පොඩ්ඩක් අමාරුවෙන් අර කම්ෆර්ට් සෝන් එකෙන් එළියට අවිලා කරනව නේද එක්ස්ට්‍රා මයිල් එක. අන්න එතනෙන් තමයි ඔයාලට දිනන්න පුළුවන් ජීවිතේ ජය ගන්න පුළුවන්. ඉතින් තෝමස් එඩිසන් පැත්තකින් දැනනවා දැන් තාත්ති කතාව අහන්නකො තාත්ති තමයි වජිර මැන්ඩිස්. හොඳද? තාත්තිට ඉස්සර දොඩි. තාත්තිට ඉස්සර මැත්ස් ලොකුවට බෑ. හොඳද? මැත්ස් වලට තාත්තිට වැඩි ලකුණු තිබුණේ නැහැ. ග්‍රේඩ් 7 එකේදී. ඒතර ලොකුම අපි තාත්තිට මැත්ස් ගණන ගත්තා ඊට පස්සේ තාත්ති මැත්ස් හැමදාම ප්‍රැක්ටිස් කරනවා. තාත්ති එක්ස්ට්‍රා මයිල් එක වෙනකොට එක්ස්ට්‍රා මයිල් දෙකක් ගියා. කීයද? දෙකක්. තාත්ති අන්තිම ගාන වෙනකොට ගණන් දෙකක් අමාරුවෙන් කොහොම හරි හදනවා. ඉතින් ඊළඟ අවුරුද්දෙම පන්තියේ වැඩිම ගණන් වල තියෙන ලකුණු හම්බෙන්නේ මට. හරිද? ඉතින් මගේ කන්සෙප්ට් එක තමයි එක්ස්ට්‍රා 2 miles යන එක. දැන් මම එක්සර්සයිස් කරද්දිත් සමහරවිට මට අමාරුවෙන් ඉඳදී අන්තිම රෙප්ස් දෙක කරනවා. දැන් පොඩ්ඩක් ඇඟ හදාගන්නෙත් එහෙම. ඉතින් ජීවිතේ හැමදේම කොටසක් විදිහට ගන්න පුළුවන්. ජීවිතේ හැමදේම එක්ස්ට්‍රා 2 miles යනවා නම් අර එක්ස්ට්‍රා මයිල් යන එකනට වැඩි පොඩ්ඩක් ඉස්සරහට එනවා. ඉතින් කියන්නේ කාත් එක්කවත් කම්පිටිෂන් එකක් තියාගන්න කියලා. ඔයත් එක්කම තමයි ඔයා කම්පිටිෂන් එක තියාගන්න. ඔයා එක්ස්ට්‍රා 2 mile යනවා කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා දිනු කරගන්නවා. හැබැයි යම් ආකාරයකින් ඔයා මේ ලෝකේ ජයග්‍රහණය කරන්න හම්බ වෙනවා. ඉතින් ඔයා වැඩ කරනවා නම් ඔයා ඉගෙන ගන්නවා නම් හැමතිස්සෙම කරන ප්‍රමාණයට වැඩිය පොඩ්ඩක් වැඩියෙන් කරන්න. කරන වැඩේට වැඩිය පොඩ්ඩක් වැඩි වෙලාවක් කරන්න. ඒතකොට ඔයාගේ බොස් ඉම්ප්‍රෙස් වෙනවා, ඔයාගේ කට්ටිය ඉම්ප්‍රෙස් වෙනවා. ඒ වගේම ඔයා බිස්නස් එකක් කරනවා නම් ඒක අමාරුවෙන් කම්ෆර්ට් සෝන් එකෙන් අමාරු වෙනකොට ඒ අමාරු එක ඉවසගෙන පොඩි වෙලාවක් තව කරන්න. ඒ පොඩි වෙලාව ඩබල් එකේ කරන්න. ඉතින් ඔයාගේ ජීවිතේ ජයග්‍රහණය කරන්න මේක ඉතාම උපකාරී වෙන එකක් තමයි මොකද්ද? හැමතිස්සෙම එක්ස්ට්‍රා 2 miles යන්න. හරිද? ඕකේ.